2025 අප්‍රේල් 21 වෙනි දින. එහෙම නැත්නම් උත්තාන ඉරුදිනට පස්සේ පාස්කු සතියේ සඳුදා දින පළවෙනි ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමාගේ ස්වර්ගස්ථ වීමත් සමග පේදුරුතුමාගේ ශුද්ධාසනය සෙඩේවකාන්ටි තත්ත්වයට පත් වුණා. මේ ලතින් වාක්‍යයෙන් අදහස් වෙන්නේ the throne is empty. එහෙමත් නැත්නම් ශුද්ධාසනයේ හිස්ව ඇත කියන එක. ඒත් මේ විදිහට ශුද්ධාසනය සෙඩේවකාන්ටි තත්ත්වයට පත් වුණාට පස්සේ මොකක්ද වෙන්නේ? මේ විදිහට සෙඩේවකාන්ටි තත්ත්වය ප්‍රකාශ කරන්න කලින් සිද්ධ වෙන දේවල් කිහිපයක් තියෙනවා. මුලින්ම කමලංගෝ කාර්ඩිනල්තුමා එහෙම නැත්නම් කමලංගෝ of the Holy Roman Church විසින් පාප්තුමාගේ බෞතිස්ම නාමය තුන්වරක් කතා කරමින් එතුමාගේ නල්ලට රිදී මිටියකින් තට්ටු කරනවා. මේ චාරිත්‍රයට පස්සේ එතුමාගෙන් පිළිතුරක් නොලැබෙන නිසා ශුද්ධෝත්තම පියතුමා මිය ගිය බව සනාථ කරනවා. ඊට පස්සේ මේ ශුද්ධෝත්තම පියතුමාගේ කාලය අවසන් කියන එක සංකේතවත් කරන්න එතුමාගේ මුද්ද වුණු The Ring of the Fisherman සහ එතුමාගේ මුද්‍රාව බිඳ දමනු ලබනවා. විශේෂ වශයෙන් මේක සිද්ධ කරන්නේ එම මුද්‍රාව සහ මුද්ද භාවිතා කරමින් කරන්න පුළුවන් වංචාවන් වළක්වන්න. පාප්තුමා මිය ගිහින් දවස් 4ක් 6ක් අතර කාලයක් තුළ එතුමාගේ අවසන් කටයුතු සිද්ධ කරනවා. එතුමාගේ දේහයට රතු පාට ලෝගුවක් අඳලා සයිප්‍රස්, සිංක් සහ එල්ම් වලින් හදපු එකට අසුරන්න පුළුවන් නෙස්ටඩ් කොෆින්ස් 3ක එතුමාගේ දේහය තැන්පත් කරනවා. ඒත් පළවෙනි ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමාගේ ඉල්ලීමක් අනුව එතුමාගේ දේහය තැන්පත් කරන ලැබුවේ එක්ලී වර්ගයක් විතරක් පාවිච්චි කරලා හදපු සිංක් ආවරණයක් යොදපු කොෆින් එකක. සාමාන්‍ය සිරිත අනුව පාප්තුමෙකුගේ දේහය තැන්පත් කරන්නේ සෙන්ට් පීටර්ස් බැසිලිකාවේ නමුත් පළවෙනි ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමාගේ ඉල්ලීමක් අනුව එතුමාගේ දේහය තැන්පත් කරන ලැබුවේ සංත මාරියා මගියෝරේ බැසිලිකාවේ. ඊට පස්සේ දින 9ක ශෝක කාලයක් රෝමේ ප්‍රකාශයට පත් කරනවා. මේ කාලය හඳුන්වන්නේ නොවෙන්ඩියාලෙස් කියලා. පාප්තුමා මිය යෑමෙන් දින 15 20ත් අතර කාලයකට පස්සේ නව ශුද්ධෝත්තම පියතුමෙක් පත් කර ගැනීම හෙවත් the papal conclave එක ආරම්භ වෙනවා. conclave කියන වචනය කුම්ක්ලාවේ කියන ලතින් වාක්‍යයෙන් කැලෙන වචනයක්. මේකේ තේරුම වෙන්නේ with the key එහෙම නැත්නම් යතුරු භාවිතයෙන් කියන එක. මේකෙන් සංකේතවත් වෙන්නේ නව ශුද්ධෝත්තම පියතුමෙක් පත් කර ගැනීම සඳහා කාදිනලරු කණ්ඩායම සිස්ටින් දේවස්ථානයේ ඇතුළට ගිහින් දොරගුළලාගෙන රහසිගතව කරන මේ බාරදූරේ කටයුත්ත. මේ විදිහට නව ශුද්ධෝත්තම පියතුමෙක් පත් කරගන්න එක සිද්ධ වෙන්නේ ඡන්දයක් පාවිච්චි කරලා. මේ ඡන්දය සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන් වයස අවුරුදු 80ට අඩු කාදිනලරුන්ට පමණයි. ඒ විදිහට අලුත් ශුද්ධෝත්තම පියතුමෙක් පත් කරගන්න පේපල් කන්ක්ලේව් එක මේ 7 වෙනි දින පටන් ගන්නවා. මේ දිනේ ආරම්භ වෙන්නේ සෙන්ට් පීටර්ස් බැසිලිකාවේ පවත්වන විශේෂ දේව මෙහෙයකින්. මේ දේව මෙහෙයදී නව ශුද්ධෝත්තම පියතුමා පත් කර ගැනීමේ කාර්ය සඳහා ශුද්ධාත්ම මඟ පෙන්වීම ඉල්ලා සිටිනවා. ඊට පස්සේ සිස්ටින් දේවස්ථානයට ඇතුළු වෙන්න කලින් මේ කාදිනලරු විසින් සියලු සාන්තුරන්ගේ ප්‍රාර්ථනාව යාචනා කරනවා. ඊට පස්සේ වෙනි ක්‍රියේටර් ස්පිරිතුස් යාචනා කරමින් ශුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරනවත් එක්ක මේ කාදිනලරු සිස්ටින් දේවස්ථානය ඇතුළට ගමන් කරනවා. මේ පේපල් කන්ක්ලේව් එක කාලය තුලදී මේ කිසිම කාදිනලරුවෙකුට මොබයිල් ෆෝන්ස්, කම්පියුටර්ස් වගේ කිසිම ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් පාවිච්චි කරන්න අවසර ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ කාදිනලරු සහ තවත් අත්‍යවශ්‍ය පුද්ගලයන් කිහිප දෙනෙක් ඇරෙනකොට මේ දේවස්ථානය ඇතුළට කිසිම කෙනෙකුට ඇතුළු වෙන්න අවසර ලැබෙන්නේ නැහැ. මේ කාදිනලරු සියලු දෙනාම දේවස්ථානයට ඇතුළු වුණාට පස්සේ රහසිගතභාවය ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දෙනවත් එක්කම එක්ස්ට්‍රා ඔම්නි එහෙමත් නැත්නම් සියලු දෙනා පිටතට යන්න කියන වාක්‍ය පවසමින් මේ දේවස්ථානයේ දොරගුළු දානවා. මේ විදිහට ආරම්භ වෙන මේ පේපල් කන්ක්ලේව් එකේ පළවෙනි දවසේ එක ඡන්ද වාරයක් විතර පැවැත්වෙනවා. ඊට පස්සේ මේ හැම කාදිනලරුවෙක්ම House of Saint Martha කියන ඇලගේ නවතන ස්ථානයට යනවා. මේ තුලදී කිසිම පිටස්තර සම්බන්ධතාවයකින් තොරව උදේකලාව පැල කාලය ගත කරනවා. ඊට පස්සේ දිනවල උදේ කාලේ ඡන්ද වාර දෙකක්, දවල් කාලේ ඡන්ද වාර දෙකක් බැගින් දවසකට ඡන්ද වාර 4ක් පවත්වන ලබනවා. ඡන්දේ ප්‍රකාශ කරන්න මේ කාදිනලරුන්ට කොලයක් ලබා දෙනවා. මේ කොලේ තමයි ඡන්දේ ප්‍රකාශ කරන කාදිනල්වරයාගේ නම මෙයාලා ලියනවා. ඊට පස්සේ මේ කොළ හැම එකක්ම කුසලානයකට එකතු කරලා මේ ඡන්ද ප්‍රමාණය ටැලි කරනවා. මේ විදිහට 3/2ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්න කාදිනල්වරයා නව ශුද්ධෝත්තම පියතුමා විදිහට පත් වෙන සුදුසුකම් ලබනවා. නමුත්
මේ විදිහට 3න් 2ක ඡන්ද ප්‍රතිඵලයක් කිසිම කෙනෙක් ලබාගෙන නැත්නම් නැවතත් ඡන්දවරය පවත්වනවා. හැම ඡන්ද වාරයක් අවසානයේදීම මේ ඡන්දය ප්‍රකාශයට පත් කරනකොට පුච්චනවා. මේකෙන් පිට වෙන දුම පිටස්තර ජනතාවට අලුත් ශුද්ධෝත්තම පියතුමේ පත් කරගත්තා කියන එකට පණිවිඩයක් අඟවනවා. මේකෙන් පිට වෙන දුම කළු පාට දුමක් නම් ඒකෙන් අදහස් වෙන්නේ තාම ශුද්ධෝත්තම පියතුමේ තෝරගෙන නැහැ කියන එක. නමුත් මේකෙන් පිට වෙන දුම සුදු පාට දුමක් නම් ඒකෙන් අදහස් වෙන්නේ අලුත් ශුද්ධෝත්තම පියතුමේ තෝරාගෙන තියෙනවා කියන එක. මේ විදිහට දවස් 4ක් පුරාවට ඡන්දය ප්‍රකාශ කරාට පස්සේ අලුත් පාප්තුමෙක් තෝරාගන්න බැරි වුණොත් පස්වෙනි දවසේ ඡන්දය ප්‍රකාශ කරන කටයුතු නවත්තලා යාඥා කටයුතු සඳහා ඒ දවස වෙන් කරනවා. ඊට පස්සේ දවසේ නැවතත් ඡන්දය ප්‍රකාශ කරන කටයුතු ආරම්භ කරනවා. මේ විදිහට කාදිනල්වරයෙක් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තට පස්සේ ප්‍රධාන කාදිනල්වරයා විසින් ශුද්ධෝත්තම පියතුමා විදියට මෙම තනතුර බාර ගන්නවද කියලා, ශුද්ධෝත්තම පියතුමා විදියට තමාගෙන ඉන්න නාමය මොකක් වෙනවද කියලා මේ කාදිනතුමාගෙන් අහනවා. මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නාට පස්සේ මෙම කාදිනල්වරයා නව ශුද්ධෝත්තම පියතුමා විදියට ප්‍රකාශයට පත් කරනවා. ඊට පස්සේ සෙන්ට් පීටර්ස් බැසිලිකාවේ ප්‍රධාන සඳළු තලයේ සිට හබෙමුස් පාපම් හෙවත් we have a pope යනුවෙන් ප්‍රකාශයට පත් කරමින් මුළු ලොවටම නව ශුද්ධෝත්තම පියතුමෙක් තෝරාගෙන ඇති බවට ප්‍රකාශ කරනවා. ඊට පස්සේ මේ නව පාප්තුමා සුදු පාට ලෝගෝකින් සැරසලා මේ සඳළු තලය මත ඉඳලා රෝමයට සහ මුළු ලෝකයටම නව පාප්තුමා විදියට පළමු වරට ආශිර්වාද කරනවා. ඊට පස්සේ නව පාප්තුමා විසින් මේ කාදිනල්වරු ආමන්ත්‍රණය කිරීමෙන් පස්සේ මේ පේපල් කන්ක්ලේව් එක අවසන් වෙනවා.